උන්වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කී දේ ඔවුන් නොඇදහූ නිසා ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩිකම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක. දැන් මේ වචන ඇතුලේ වර්තමානයේ ඉන්න ඔබට මට විශාල කණේ පහරක් ගහනවා. විශාල. ඒ කියන්නේ ජේසුව තව කෙනෙක් අත්දැක්ක බව ඇවිල්ලා ඔබට කෙනෙක් කිව්වොත් මම ජේසුව අත්දැක්කා. මම ජේසුගේ ප්‍රාතිහාරයක් අත්දැක්කා. මට ජේසුගේ හඬ ඇහුණා. මේ වගේ විස්තරයක් ඇවිල්ලා ඔබට කියනකොට ඔබට තියෙන්නේ ඒ දේ පිළිගන්න, විශ්වාස කරන්න. එහෙම නොකළොත් ඔබේ අවිශ්වාසවන්තකමට සහ ඔබේ සිත් දැඩිකමට ජේසුව ඔබට දොස් පවරනවා. දැන් එහෙමනම් ඔබ මෙනෙහි කරලා බලන්න. ඔබ සමහර වෙලාවට දේව වචනය උච්චාරණය කරනවා, කියවනවා, බෙදාගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ළඟට ජේසුගේ අත්දැකීම අරගෙන එන අයව ඔබ පිළිගන්නවද? ඒක. අනිත් එක ඔබ ජේසුව අත්දැක්කේ අත්දැකීම අරගෙන වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවද? ඒ කෙනා පිළිගත්ත නොගත්තා කාරණාව ඒ කෙනා සතුයි. නමුත් ඔබට දැඩි වගකීමක් පැවරෙනවා. ඔබ ගිහිල්ලා ජේසුව අත්දැක්ක බව වෙන අයට කියන්න. නොසඟවා විවෘතව අනිවාර්යයෙන්ම කියන්න. ඔබට ජේසු පිටයි.